ඔයාලත් තේ පැළ අලුතෙන් හිටවන්න දෙන්නේ. එහෙනම් මේක බලන්න අනිවාර්යෙන්ම. මිනිස්සු දාලා මේ අපි කරන්නේ අපිම තමා කරගන්නේ. ඉතින් මේ වගේ එකටම බිම හදාගත්තා. කූඤ්ඤ ටික ගහගත්තා. මහ ලොකු දෙයක් නැහැ. මෙන්න මේ ගැජට් එකෙන් තමයි අපි ගේම ගහන්නේ. මේක මොකක්ද කියලා ඉස්සරහට කියන්නම්. මේ ගහලා තියෙන්නේ නෙර ගහලා තියෙන්නේ අපි අඩි 3යි පැලයක් අතර පරතරي අඩි 2යි වෙන්න. නෙරයක් කියන්නේ තේ පැළ පොලිමක් වැඩි විස්තර නැහැ. මේ ලොකු කතා නැහැ. ටට්ටක් ගාලා වැඩේ විතරයි කියන්නේ. ඊට පස්සේ අපි ගිහිල්ලා බලමු මොකද්ද මේ විදිහට මේ කූඤ්ඤ ගහන එකේ තේරුම මොකද්ද මේ වැඩේ කියලා. කූඤ්ඤයක් කියන්නේ තේ පැලයක් හිටවන තැනක්. අපි තීරණය කරන්නේ මෙන්න මේ කූඤ්ඤය අනුව. ওই කූඤ්ඤයක් කියන්නේ තේ පැලයක් හිටවන වලක්. අපි බලමු කොහොමද මේක මැනගන්නේ. තේ පැල ටිකයි ඔක්කොම ටික විස්තරය මම පෙන්නන්නම්. තේ පැල ගත්ත තැනයි තේ පැලේ ගානයි මේ තියෙන්නේ අඩි 2ක පරතරයට අපි පොලිතින් ගැට ගහගත්ත ලණුවක්. මේකෙන් තමයි අපි නිරාදර පරතරේ මනින්නේ. ඔන්න දිනවා මං ගෙනාව තේ පැල ටික. මේකේ සම්පූර්ණයෙන් බකට් එකෙන් අයින් කරලා තියෙන්නේ අපි. මොකද මේ පසට ගැලපෙන්නේ නැති හන්දා. මේ තියෙන්නේ මීට කලින් වගා කරපු තේ. එහා පැත්තේ තියෙනවා චයිනා කියන්නේ නැත්නම් රෝස පාට තේ జాතිය. ඒවත් හොඳයි. ඒවා ගොඩක් පොරොත්තු දෙනවා රෝග වලට එහෙම. ඊට පස්සේ මේ විදිහට තමයි කූඤ්ඤ ටික තියෙන්නේ. අපි බලමු තව අලුතෙන් කූඤ්ඤයක් ගහගෙන ඒ කියන්නේ තව නෙරයක්. ඒ කියන්නේ කූඤ්ඤ ටික ගහගෙන බලමු ඊළඟ නෙරේට කොහොමද අපි මේ හරියට මේ විදිහට ගහගන්නේ කියලා. ඔන්න අර ගැජට් එක තිබ්බා. අඩි 3කට හදලා තියෙන්නේ ඔය පොල්ල. ඊට පස්සේ අරක මේ ප්‍රධාන කූඤ්ඤ ගලවගෙන දුර මැනගෙන එතනින් ගහගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ ගැජට් එක මරන් ගියා මේ පොළු කෑල්ල එහා පැත්තෙන් තිබ්බා. මේ ගහගත්ත මහ ලොකු දෙයක් නැහැ. ඊට පස්සේ ඔය පොලිතින් ටික තියෙනවානේ. පොලිතින් ටික දිගේ පොඩි පොඩි කූඤ්ඤ ටික ගහගෙන ඉන්න තියෙන්නේ. එතකොට තේ පැල ටික සෙට් වෙන කොහෙන්ද කියලා හරියටම බලා ගන්න පුළුවන්. මහා ලොකු කතන්දරයක් නැහැ. මේක ඔක්කොම අනිත් පැල ටික ආදායම් ලැබෙන විදිහ ඒ ටික ඔක්කොම විස්තර මම ඊළඟ වීඩියෝ එකකින් කරන්නම්. මෙන්න මේ විදිහට තමයි ඔන්න ඔතන සෙට් කරගන්නේ. ඊට පස්සේ මේ පොල්ල මරයි යනවා එහා පැත්තට. මම ඒක පෙන්නන්නම් අරගෙන ගිහිල්ලා කොහොමද ගහන්නේ කියලා. මේ ඊට පස්සේ මේ කූඤ්ඤයක් තියෙන හැම තැනකම පොඩි බලක් හාරන එක තමයි කරන්නේ. සාමාන්‍ය සෙන්ටිමීටර් 15ක් අඩි භාගයක් විතර බලක්. ඒ වගේ හාරලා තේ පැලේ හිටවන එක කරන්නේ. ඔන්න මම දැන් අරන් ආවා එහා පැත්තට. මේ තාත්තයි මම එකතු වෙලා තමයි ගේම ගැහුවේ. මේ ඊට පස්සේ අන්න අර පොල්ල තියෙනවා එහා පැත්තේ කලින් හිටවපු නෙරේට. ඒ කියන්නේ කලින් නෙරේ තියෙනවානේ. කලින් කූඤ්ඤේ. කලින් නෙරේ තියෙන කූඤ්ඤයකට තියලා මෙන්න විදිහට ඇඩ්ජස්ට් කරගත්තාන් පස්සේ හරියටම වැඩේ හරි. ඊට පස්සේ මේ කූඤ්ඤේ තදට පොළොවට ගහනවා. ඊට පස්සේ අර පොලිතින් ටිකේ දිගේ කූඤ්ඤ ටික ගහන ගියාන් පස්සේ ඔන්න ඒ නෙරේ වැඩ ටිකක් ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ වලවල් හරන වැඩේ. අපි යන් ඒකට දැන් මේ කූඤ්ඤ ටික ගහලා තියෙන ඕනි කෙනෙක්ට තේරෙනවානේ මේ සීන් එක. ඒක මහා ලොකු දෙයක් නෙමෙයි. ඔන්න ඔය වගේ දැන් කූඤ්ඤ ටික ගහලා තියෙන වටේට. දැන් ඔන්න වලවල් ටික හරන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් අඩි භාගයක් විතර තිබ්බහන් ඇති. පොඩ්ඩක් පස බුරුල් කරලා ඉවර වෙලා මේ තේ පැලේ තියලා හිටවන්න තියෙන්නේ. පළවෙනි පැලේ ඔන්න හිටවන්න හදන්නේ අපි දැන්. සාමාන්‍යයෙන් අර වක්ක තියෙන අලවංගුවක් ගත්තා නම් මේ ඩක් ගාලා වල ටික කපා ගත්ත හැකි. මේ වලක් අපි කුඩියට නම් එක්කෙනෙක් කරනවා නම් රුපියල් 10ක් යනවා කපන්න. ඒක හන්ද අපිම කපා ගත්තා. මේ මෙන්න විදිහට පස් ටික ඔක්කොම උඩට අර ගන්නවා. යට හොඳට බුරුල් පස් ටිකක් තියලා ඉවර වෙලා පැලේ තියනවා. සාමාන්‍ය පැලයක් හිටවන විදිහම තමයි මහා ලොකු දේවල් නැහැ මෙතනදී. මෙන්න විදිහට දැන් වල පොඩ්ඩක් වටේ ඇඩ්ජස්ට් කරගන්නවා. ඇඩ්ජස්ට් කරගෙන ඉවර වෙලා දැන් පැලේ තියන්න හදන්නේ. මම පෙන්නන්නම් පැලේ තියෙන විදිහ. මේ තියෙන පැල ටික මේක අර මං ගෙනාව බකට් වල තිබ්බ පස් එක හරි නැති හන්දා සම්පූර්ණයෙන්ම පැල ටිකේ මුල් වලින්ම ගලවගෙන තියෙන්නේ. මේ එතකොට දැන් මේ බලනවා අර කලින් අපේ වත්තේ තියෙන පසුවේ මේ පසුවේ වල හැටි මේ නියඟයක් වගේ ආවොතෙම මුල් ටික ගල් වෙනවා. මුල් ටික නරක් වෙනවා. මේ ඒකයි දැන් ඔක්කොම මේ මුල් ටික ගලවගෙන තියෙන්නේ මේ පස් වලින්. ඒ කලින් තිබ්බ පස් වලින් පැලයක් රුපියල් 27ක් වගේ වුණා. 25 කාණ්ඩේ තමයි මේ පැල තියෙන්නේ. මේවා පොඩ්ඩක් අවුවට පොරොත්තු දෙනවා වතුර නැති වුණාට. එහෙම කියලා තමයි මේ මාකට් කරන්නේ. ඉතින් මම දන්නේ නැහැ හිටවට තමයි බලන්න වෙන්නේ. මෙන්න මේ වගේ සාමාන්‍ය පැලයක් හිටවනවා වගේම හිටවන්න තියෙන්නේ. මෙතනින් එහාට ඉතින් මාස 3ක් විතර ගියාම ආයෙ පොහොර ගහන්න ඕනි. ඉතින් වතුර දාන්න ඕනි. මොනවා හරි මේ තනකොළ වෙච්චාන් ඒවා ගලවලා දාන්න ඕනි. ඒ වගේ ඉතින් මේ ටිකක් තියෙන වැඩ ටික සත්තු කන්නේ මේවා ඔය කුරුමිනියෝ කටුස්සු අර මුන් ඒවා කවුරුත් කන්නේ නැහැ. ඉත්තෑව ගෝන්නු ආරක්ෂා කරන්න දෙයක් නැහැ. ඔහේ වැවෙනවා. ඒවට අදාළ පොහොර වතුර ඒ ටික දුන්නාන් හරි
මාස 6ක් විතර ගියාන් පස්සේ මේ පැලේ උස වුණාම සෙන්ටර් කපනවා කියලා එකක් කරනවා. ඒක ඔක්කොම වීඩියෝ ටික ඉස්සරහට අරන් එන්න. දැන් මේ පැලේ මුල් තාම අල්ලන්නේ නැති හන්ද මේක වැඩෙනවා හරියට මෙහෙට. ඒක හන්ද මේකට පොඩි ආධාරකයක් විදිහට මේ කූණියක් ගහලා බැඳලා තමයි තියන්නේ අපි හුලඟට වැනෙන හන්දා. එහෙම වැන්නොත් මේක දිගට මුල් ටික අල්ලන්නේ නැතුව සවුත් වෙනවා. මේ තියෙන්නේ ඒක කරන විදිය. මොකුත් ඒක විශේෂයක් නැහැ. රොකට් සයන්ස් නැහැ. ලොකු පොඩි සීන් තියෙන්නේ. මහා ලොකු දේවල් නැහැ. මහා ලොකු සයන්ස් මේක නැහැ. මෙන්න ඒව ටික ඉවරලා බඳිනවා. ඔන්න ඉස්සරහ පැලේ බැඳලා තියෙන්නේ. මම පෙන්නන්නම් මේ බැඳලා තියෙන විදිය. ඔය තියෙන ඉදිරි බැල ටික අපි දැන් බැඳලා තියෙන්නේ. මේක සාමාන්‍ය සතියක වැඩක් මේ අපි කරලා තියෙන්නේ. බැල 300ක් 400ක් විතර හිටවලත් ඉවරයි. මෙන්න මේ විදිහට තමයි පැල ටික හිටවුවාන් පස්සේ තියෙන්නේ. මම පෙන්නන්නම් දැන් මේ කොහොමද වෙලා තියෙන්නේ කියලා වැඩේ. මෙන්න මේ විදිහට තමයි සම්පූර්ණයෙන්ම තියෙන්නේ. මේ කොහොම තමයි ඉතින් දැන් පැල ටික අපි නඩත්තු කරගෙන ඉස්සරහට යන්න ඕනි. මේ වයින් කොහොමද වැඩ ටික කරගන්නේ ආදායම් කොහොමද වියදම් කොහොමද කියලා වීඩියෝ එක මම ඉස්සරහට අරන් එන්න. එහෙනම් ජය වේවා හැමෝටම.